ආයුබෝවන් ආසනයේ පෙන්රහට අපි කතා කරපු හොඳ මාතෘකාවක් ගැන සීනි විශේෂයෙන්ම ලෝකයේ වැඩිපුරම කැමති කෑම තමයි සීනි පැණි රස හරිම ආසයිනේ පැණි රස ආස නැති කෙනෙක් නැහැ අකමැත්තෙන් ආස නැති වුණත් නිරන්තරයෙන් කැමති දෙයක් ලෝකයේ බහුලම පරිභෝජනයේ සීනි ඒ නිසා ඒක රසාභ්‍යාසෝ දෞර්භාග්‍ය කාරණම් කියලා මම කියවනේ වෛද්‍ය විද්‍යාව තියෙන එක රසයක් නිතර සේවනය කිරීම දුර්වලයක් වෙනවා කියන එක. ඒකට හොඳම උදාහරණය තමයි ලෝකේ පුරා දැන්න තියෙන බෝනෝන රෝග. ඒ නිසා සීනි කියන එක අධිකව ආහාරයට ගත්තාම අභ්‍යන්තර ඉන්ද්‍රීන් සහ පද්ධතීන් සියල්ල හානියටපත් වෙනවා. අපි මේ වීඩියෝෙන් ඒ ගැන කතා කරමු. ශරීරයේ සීනි ප්‍රමාණය වැඩි වුණාට පස්සේ අග්න්‍යාශය මගින් ඉන්සියුලින් හෝමෝනේ ස්‍රාවය කරනවා. ඊට පස්සේ ඉන්සියුලින් ප්‍රතිරෝධය නැත්නම් ඉන්සියුලින් රෙසිස්ටන්ස් කියන එක ඇති වෙනවා. මේ නිසා පරිවෘත්තීය ක්‍රියාවලට හානියක් සිද්ධ වෙනවා. ඔයා දන්නවද ආහාර මාර්ග පද්ධතියට අධික සීනි නිසා වෙන බලපෑම? විශේෂයෙන්ම බැක්ටීරියා සමතුලිතතාව බිඳ වැටෙනවා. දෙවෙනි කාරණේදී මහ බඩවැලේ රෝග සහ පෝෂණ කොටස් අවශෝෂණයට බාධා පැමිණෙනවා. ඔයා දන්නවද මොළයට වෙන්නේ මොකද්ද සීනි වැඩි වුණාම? ඩොපමින් අධික වෙනවා. හරියට මේක මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණාට වැඩිය දිගු හානියක් වෙනවා. දිගු කාලීන අධික සීනි භාවිතාව මගින් පාලනය කරගන්න බැරි වෙනවා. ඒ නිසා මොළේ ක්‍රියාකාරීත්වය දුර්වල කරලා ඩිමෙන්ෂියාව, ඇල්සයිමර් වගේ රෝග තත්ත්ව අවදානම ඉහළ යනවා. ඔයා දන්නවද සීනි හැමට සෛල වලට බලපානවා කියලා? විශේෂයෙන් සෛලවල ඔක්සිකාරක ආතතිය නැත්තම් ඔක්සිඩේටිව් ස්ට්‍රෙස් කියන මෙම සෛල ව්‍යුහය විනාශ කරමින් පිළිකා වැනි රෝග තත්ත්වවලට බරපතල රෝග වලට මඟ පාදනවා. ඊළඟට හැමට කොහොමද සීනි නැත්තම් ප්‍රෝටීන් සමග ප්‍රතික්‍රියා කරලා හානිකර සංයෝග නිර්මාණය කරනවා. විශේෂයෙන්ම සමේ කොලජන් තන්තු විනාශ කරලා සම රැළවැටීම, වේගවත් වයසට යෑම වගේ තත්ත්වවල ඇති කරන්න පුළුවන්. දන්නවද? හන්දි වලටත් බලපානවා කියලා. අපි හිතුවේම නැහැනේ. විශේෂයෙන් ශරීරයේ නිදන්ගත ප්‍රදාහ තත්ත්වයන් වලට ප්‍රධානම බලපාන දෙයක් තමයි සීනි. විශේෂයෙන් ආතරයිටිස් වලට වෙන රෝග වේදනාදික රෝග වලට මේක ප්‍රධානව බලපාන්න පුළුවන්. ඒකම මානසික තත්ත්වයේ රුධිරයේ සීනි මට්ටම ශනිකව ඉහළ ගොස් පහළ යමින් සුගර් ක්‍රෑෂ් කියන තත්ත්වයේ මේ සීනි නිසා ඇති වෙන්නේ. මේ නිසා කාන්සර්, විෂාද වැනි රෝග තත්ත්ව නැත්නම් ඔය අපි ඉස්සෙල්ලා කතා කරේ ડિප්‍රෙෂන් වැනි තත්ත්ව වලට ප්‍රධාන හේතුවක් වෙන්න පුළුවන්. ඒ නිසා ආසාවෙන් කන ආසාවෙන් ගොඩාක් වර්ගවල තියෙන විවිධ නිෂ්පාදන වලින් එන සීනි, කෘත්‍රිම සීනි අපි බොහොම ප්‍රවිස්සමෙන් ගන්න ඕනේ. ඒ නිසා සාරාංශයක් ඇති ගත්තාම ජීවයේ මිනිහාගේ ශරීරයේ මූලික ශක්ති ප්‍රභේද සීමුණත් අපිට අතිරික්ත සීනි පරිභෝජනය ශරීරයට අයථා බලපෑම් ඇති කරනවා. එබැවින් සමබල ආහාර වේලක් ගන්න, ඒකම රසාය හරියට අවබෝධ කරගන්න. ඒ නිසා තමයි මම මුලින්ම කිව්වේ අධික සීනි පරිභෝජනය මරු කැඳවීම හා සමානයි. ඒ නිසා සීනි කනවා නම් අන්දරේ සීනි කෑව වගේ නැතුව හිතලා කමු.